මේ ලෝකයේ 200කට ආසන්න රටවල් අතරින් උතුරු කොරියාව කියන්නේ ලෝකයට විවෘත නොවුණු ඒකාධිපතිවාදයක් තියෙන හරි අමුතුම රටක් බව ඔබ දන්නවා. ඇත්තටම උතුරු කොරියාව කියන්නේ ලෝකෙ කිසිම රටක දකින්න බැරි ෆැසිස්ට් ලක්ෂණ තියෙන කමියුනිස්ට් නාමය යොදාගෙන ඉන්න වගේම රාජවංශයකුත් තියෙන වෙනස්ම රටක්. ඉතින් මේ උතුරු කොරියාව ලෝකයේ අනිකුත් රටවලින් කොයිතරම් වෙනස්ද කියලා ඔබට මේ වීඩියෝවෙන් පැහැදිලි වෙයි. අපි මේ කතා කරන්නේ උතුරු කොරියාවේ නායකත්වය ගැන හෙළිවෙන අමුතුම තොරතුරු ටිකක් පිළිබඳව. උතුරු කොරියාවේ නායකයෝ සාමාන්‍ය මිනිසු නෙවෙයි. ලෝකේ හුඟක් රටවල ජනතාව විසින් තෝරන ලද නායකයෝ හිටියට උතුරු කොරියාවේ නායකයෝ කියන්නේ ආගමක් දේවත්වයක් වගේ දෙයක්. විවේචනය කළොත් ජනතාවට දඬුවම අනිවාර්යයි. උතුරු කොරියාවේ නායකයෝ ගැන පාසල් පෙළපොත්වල පවා තියෙනවා. පාසලේ උගන්වනවා. කිම් ඉල් සුන්, කිම් ජොන් ඉල්, කිම් ජොන් අන් ගැන වෙනමම පරිච්ඡේද තියෙනවා. ඒ පාඩම් වලට අනුව ඔවුන් වැරදි කළා, ඔවුන් අසාර්ථක වුණා කියලා කොහෙවත් නැහැ. ඒ වෙනුවට කියන්නේ කිම් ඉල් සුන් ඉපදෙද්දි අහසේ අමුතු තාරකා දිලිසුණා, කාලගුණය වෙනස් වුණා වගේ දේවල්. ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට නැති හැකියාවන් තියෙනවා කියලා පාසල් දරුවන්ට උගන්වනවා. ඒ පාඩම් වලට අනුව රට සමානයි නායකයාට. නායකයා නැතිව රටක් නැහැ. ඒ වගේම තමයි නායකයෙක් මැරුණාම ජනතාව අඬන විදිය පවා පරීක්ෂා කරනවා. රට පුරාම ජනතාව ප්‍රසිද්ධියේ අඬන්න ඕනේ. කවුරු හරි බොරුවට ඇඬුවොත්, අඩුවෙන් ඇඬුවොත් ඔවුන්ට දඬුවම අනිවාර්යයි. ඒ කියන්නේ උතුරු කොරියානු ජනතාවගේ හැඟීම් පවා අයිති රජයට. ඒ වගේම උතුරු කොරියානු නායකයාගේ උපන්දිනය කියන්නේ රටේම උත්සවයක්. එදිනට පාසල් නිවාඩුයි, ආයතන නිවාඩුයි, මල්වෙඩි සංදර්ශන රට පුරාම. ඒත් සාමාන්‍ය ජනතාවට නම් තමන්ගේ උපන්දිනය සමරන්න තහනම්. රාත්‍රියට උතුරු කොරියාව චන්ද්‍රිකාවලින් බලද්දි මුළු රටම වගේ පේන්නේ අඳුරු වෙලා. මොකද ජනතාවට රාත්‍රියට ආලෝකය දල්වන්න තහනම්. ඒත් නායකයන් ඉන්න, ඒ කියන්නේ කිම් පවුලට අදාළ ස්ථාන, මූර්ති, ස්මාරක වගේ දේවල් අනිවාර්යෙන් ආලෝකයෙන් බබලනවා. රට අඳුරු වුණත් නායකයා තමයි ආලෝකය. විදුලිය පවා සාමාන්‍ය ජනතාවට වඩා අයිති වෙන්නේ නායකයාට. උතුරු කොරියාවේ බස්, ට්‍රක් වගේ ප්‍රවාහන මාධ්‍ය හැම එකක්ම කිම් පවුලේ වචන ආදර්ශ පාට සහිත විය යුතුයි. ඒ හැම එකකින්ම කියන්නේ නායකයාට පක්ෂව ජීවත් වෙන්න කියන එක. මාර්ග, ගොඩනැගිලි, පෝස්ටර් හැම එකම කිම් පවුලේ ගුණ වැයෙන ප්‍රචාරණ මාධ්‍යයන්. උතුරු කොරියාවේ හැම ගෙයක් ඇතුළෙම කිම් ඉල් සුන් හා කිම් ජොන් ඉල්ගේ ෆොටෝස් දෙකක් අනිවාර්යයි. නිකම්ම නෙවෙයි, නිශ්චිත උසක නිශ්චිත තැනක තියෙන්න ඕනේ. ලංකාවේ නම් බුදු පිළිම තියෙනවා වගේ. මේ වගේ දූවිලි තියෙන්න බෑ. ෆොටෝස් වල දූවිලි තියෙනවද බලන්න වෙනම හමුදා කණ්ඩාංගයක් ඉන්නවා. ෆොටෝස් අපිරිසිදු නම් පවුලටම දඬුවම් ලැබෙනවා. උතුරු කොරියාවේ කාලගුණය පවා නායකයන්ට අදාළයි. හිම වැටුනොත් නායකයාගේ උපතට සම්බන්ධ ලකුණක්. වැසි නතර වුණොත් ඒ නායකයාගේ ආශිර්වාදයෙන්. ඒකෙන් කියන්නේ නායකයෝ රට පාලනය කරනවා විතරක් නෙමෙයි, කාලය, සොබාදහම, ඉතිහාසය පවා පාලනය කරනවා කියන එක. ඉතින් උතුරු කොරියාවේ නායකයෝ කියන්නේ විවේචනය කරන්න හිතන්නවත් බැරි දෙයක්. ඔවුන් ආගමක්. එහෙ නායකයෝ කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, රටක්. උතුරු කොරියාව කියන්නේ බාහිර ලෝකයෙන් වෙන් කරලා නායකයෙක් වටා ගොඩනගපු වෙනම ලෝකයක්.